ඉංග්‍රීසි කතා කරන ගොඩක් අය කරන වැරදි 3ක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න හදන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම පාසල් යනවා. I am go to school. වර්තමාන කාලයේ නිතර කරන දෙයක් ගැන කතා කරනකොට am, is, ආ සමග ක්‍රියාවේ මුල් ස්වරූපය ඍජුව යෙදීම වැරදි. I go to school. ඔයාගේ නම මට කියන්න. Say me your name. ඉංග්‍රීසි භාෂාවේ say කියන වචනයට පස්සේ කෙලින්ම පුද්ගලයෙක්ව යොදන්න බැහැ. Tell me your name. මම ඔහුට කියන්නම්. I will tell to him. tell යන ක්‍රියාපදය පාවිච්චි කරන විට කාටද කියන්න යන්න පැවසීමට to අවශ්‍ය වෙන්නේ නැහැ. I will tell him. See versus watch. See දකිනවා. මේ වචනය යොදාගන්නේ අපි වටපිට බලනකොට ඉබේම යමක් දකිනවා නම්. උදාහරණයක් විදිහට මට ගහක් උඩ කුරුල්ලෙක්ව පේනවා. I see a bird on the tree. Watch බලනවා. මේ වචනය අපි යොදාගන්නේ චලනය වන දෙයක් දිහා කාලයක් තිස්සේ අවධානයෙන් බලනවා නම්. උදාහරණයක් විදිහට මම චිත්‍රපටියක් බලනවා. I am watching a movie. Listen versus hear. Listen සවන් දෙනවා. යම් දෙයක් ඔයා ඕනෑකමින් අවධානයෙන් අහගෙන ඉන්නවා නම් ඒ වගේ අවස්ථාවල මේ වචනය යොදාගන්න පුළුවන්. මම සංගීතයට සවන් දෙනවා. I am listening to music. Hear ඇහෙනවා. මේ වචනය අපි යොදාගන්නේ අපිට ඉබේම ඇහෙන දේවල් ගැන කියන්න. මට සද්දයක් ඇහෙනවා. I can hear a noise. දැන් අපි කතා කරන්න හදන්නේ ලංකාවේ ගොඩක් අය උච්චාරණය කරද්දි වරද්දන ඉංග්‍රීසි වචන දෙකක් ගැන. මේ වචනේ උච්චාරණය කරන්නේ කොහොමද? ගොඩක් අය මේ වචනට කියන්නේ vehicle කියලා. වචනය තමයි vehicle. මේ වචනේ උච්චාරණය කරන්නේ කොහොමද?
ගොඩක් අය මේ වචනය උච්චාරණය කරන්නේ ජුවලරි. හැබැයි හරි උච්චාරණය තමයි ජුවල්රි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙනුත් ඔයාලා ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, ඒ වගේම ඔයාගේ අදහස අපිට කියන්නත් අමතක කරන්න එපා.